ඔයාලා මගින් ඇහුවොත් A level ගොඩ යන්න බලපාන වැදගත්ම පොයින්ට් එක මොකක්ද කියලා මම ඔයාලට කියන්නේ බැලන්ස් එක කියලා. බැලන්ස් එක කියන එකෙන් මම මෙතනදී අදහස් කරන්නේ සබ්ජෙක්ට්ස් බැලන්ස් කරනවා කියන එක. මේ සබ්ජෙක්ට්ස් බැලන්ස් කරනවා කියන එක ස්ටෙප්ස් 3කින් වෙන්න ඕනේ වැඩක්. එක තමයි තියරි කවර් කරද්දි. දැන් තියරි කවර් කරලා අපි ප්‍රැක්ටිස් කරනවා. අන්න එතකොට සබ්ජෙක්ට්ස් එකිනෙකට වෙනස්. හැබැයි එයාලා එක්ක ගනුදෙනු කරන්න ඕනේ විදිහත් වෙනස්. සබ්ජෙක්ට්ස් වලට දෙන්න ඕනේ වෙයිට් එකක් තියෙනවා. තියරි කවර් කරාට පස්සේ අපි ප්‍රැක්ටිස් කරද්දි එතකොට රිවයිස් කරද්දි හැමදේදීම බලන්න සතියක් ගත්තම සබ්ජෙක්ට්ස් තුන ආසන්නව සමාන ප්‍රමාණ වලින් කෙරිලාද කියන එක. එතකොට හරියටම සමාන වෙන්න ඕනේ නැහැ. ආසන්නව සමාන ප්‍රමාණ වලින් සබ්ජෙක්ට්ස් තුනටම බර දීලා තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ළමයි A level වල ඉස්සරහට යද්දි සබ්ජෙක්ට්ස් තුනෙන් එකකට ගොඩක් ආස වෙනවා අනිත් දෙකට වඩා. එතකොට ඒ සබ්ජෙක්ට් එක කරන්න අපි try කරනවා. මොකද ඒක අපිට පුළුවන් අපිට ඒකට ආසයි. එතකොට අනිත් සබ්ජෙක්ට්ස් දෙක විශේෂයෙන් බයෝ වගේ සබ්ජෙක්ට්ස් drop වෙන්න බලනවා. දෙවෙනි එක තමයි පේපර්ස් කරද්දී බලන්න සබ්ජෙක්ට්ස් තුනට ආසන්නව සමාන විදිහට පේපර්ස් ප්‍රශ්න කියමුකෝ එක්ක අපි ප්‍රශ්න හරි පේපර්ස් හරි කරද්දී බලන්න සබ්ජෙක්ට්ස් තුනේම කෙරෙනවද කියන එක. නිකන් බලන්න එක්සෑම් එකට තව මාස 4යි තියෙන්නේ. අපි හිතමු සතියකට පේපර්ස් දෙක ගානේ වගේ කරා කියලා. මැත්ස් 2යි, ෆිසික්ස් 2යි, කෙමිස්ට්‍රි 2යි. අන්න ඒ විදිහට. ඒ විදිහට බැලන්ස් වෙලා කෙරෙන්න ඕනේ පේපර්ස්. බයෝ පේපර්ස් ඇත්තටම කෙරෙන්න ඕන ප්‍රමාණය චුට්ටක් අඩුයි අනිත් දෙකට සාපේක්ෂව. හැබැයි අනිත් සබ්ජෙක්ට්ස් ගත්තම ඔන්න ඔය විදිහට බැලන්ස් වෙලා පේපර්ස් කෙරෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මාක්ෂරි දෙ කියන්නේ පේපර්ස් වල ලකුණු AC එහෙම රිසල්ට්ස් දැකලා තියෙනවා AA SA වත් තියෙනවා හරිද අපරාධයේ රිසල්ට්ස් මොකද වැඩක් නැහැ නේ අර C එක නිසා ඒ දෙකේ වටිනාකමත් නැති වෙලා තියෙන්නේ ඒක නිසා මෙන්න මේ පේපර් එකක ලකුණු ඒ කියන්නේ පේපර්ස් තුනේ ලකුණු ආපුවාම ටර්ම් ටෙස්ට් එකක් ඉවරුණා වුණා එක පාස් පේපර්ස් කරද්දී හරි බලන්න සබ්ජෙක්ට්ස් තුනේ ලකුණු බැලන්ස් වෙලා තියෙනවද කියන එක ඒ කියන්නේ ආසන්නව එක සමාන එකක 85යි අනිකේ 75යි අනිකේ 50ක් විතර තියෙනවා නම් ඔන්න බලන්න ඕනේ අර 50 සබ්ජෙක්ට් එකට මොකද උනේ කියලා තේරෙනවද එච්චර ලොකු ગેප්ස් එන්න බෑ පොඩි ලකුණු 5 වගේ එන්න පුළුවන් ආසන්නව සමාන ලකුණු එන්න ඕනේ එතකොට තමයි අර බැලන්ස් රිසල්ට් එකක් ගන්න පුළුවන් එතකොට ඒක නිසා මෙන්න මේ ස්ටෙප්ස් තුනෙන් සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරන්න සබ්ජෙක්ට්ස් තුන හරියට බැලන්ස් කරලා ආසන්නව එක සමාන වෙයිට් එකක් දාලා කරගෙන යන්න තව ඔයාලට අමාරු සබ්ජෙක්ට් එකක් තියෙනවනේ ඒක ටිකක් වැඩිපුර පුෂ් කරාට කමක් නැහැ එතකොට තමයි ඔයාලට පුළුවන් බැලන්ස් එකේ තියෙන හොඳ රිසල්ට් එකක් ගන්න හරි ඒක නිසා බැලන්ස් එක තමයි කී එක අනිවාර්යෙන්ම මේක ප්‍රැක්ටිස් කරන්න